ඔයාලා අදත් එකතුලා තියෙන්නේ සනුලෙන් නෙක්ස්ට් YouTube channel එකකින් නේද? තවත් තුලතු වීඩියෝයක් එක්ක. මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ Thunderbolt port එක ගැන. මොකද්ද මේ Thunderbolt port එක කියන්නේ? මේ Thunderbolt port එක කියන්නේ මෙන්න මේ USB Type C port එකේ පේන ඒ Type C port එකට වඩා high tech මුද්‍රා භාවිත කරලා දාලා තියෙන Type C port එකෙන් කරන්නේ හිතන්නවත් බැරිද ගොඩක් කරන්න පුළුවන් port එකක්. අපිට මේ port එක බොහොමයක් බලා ගන්න පුළුවන් වෙන්නේ අලුතෙන් laptop වල. අපිට මේ port එක හඳුනා ගන්න ලේසි වෙන්න මේ port එක ළඟ අකුණක සලකුණක් යොදලා තියෙනවා. ඒක තමයි මේ Thunderbolt port එකයි USB Type C port එකයි බාහිර වෙනුමින් තියෙන එකම වෙනස. මම මේ වීඩියෝෙන් නේද Thunderbolt port එකෙන් කරන්න පුළුවන් පළවෙනි වැදගත්ම කාරණය තමයි high speed data transfer. අපිට සාමාන්‍ය USB Type C port එකකින් බලා ගන්න පුළුවන් වෙන්නේ Gbps 5.24 වගේ ස්පීඩ් එකක්. අපිට මේ Thunderbolt port 3 or 4 වලින් බලා ගන්න පුළුවන් Gbps 40 වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 4 ගුණයක විතර ස්පීඩ් එකක් වැඩි වෙලා. ඒ වගේම අපිට මේ Thunderbolt port 5 වලින් බලා ගන්න පුළුවන් Gbps 80ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වැඩි වෙලා. අපිට සාමාන්‍ය games backup වගේ දේවල් ඉක්මනට මේ වගේ සෙට් කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන පළවෙනි වැදගත්ම කාරණා. මම මේ වීඩියෝෙන් කියන දෙවෙනි වැදගත්ම කාරණාව තමයි fast charging. අපිට මේකේ 100 voltage power deliver support කරන නිසා laptop එක fast charge කරගන්න පුළුවන්. මේ laptop එක විතර නෙමෙයි මේ Thunderbolt port එකේ තියෙන on device එක fast charge කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ තුන්වෙනි වැදගත්ම කාරණාව තමයි external display connect කිරීමේ හැකියාව. අපිට මේ Thunderbolt port එකට 4K 8K වගේ display connect කරන්න පුළුවන්. අපිට මේ Thunderbolt port එකට 4K display දෙකකුත් 8K display එකකුත් connect කිරීමේ හැකියාව තියෙනවා. අපි සාමාන්‍යයෙන් connect කරන්නේ HDMI, VGA වගේ කේබල් වලින්. HDMI කියන්නේ සාමාන්‍ය දැන් බහුලව භාවිත කරන කේබල් එක. VGA කියන්නේ පරණ ටෙක්නොලොජි එක. අපිට VGA කේබල් වල Full HD support කරන්නේ නැත්නම් ඒත් අපිට HDMI කේබල් වල නම් Full HD 4K වගේ resolution වලින් monitor connect කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ Thunderbolt port එකෙන් 4K 8K එකකට වැඩි resolution එකක් තියෙන monitor එකක් plug කිරීමේ හැකියාව තියෙනවා. මම මේ වීඩියෝෙන් කියන Thunderbolt port එකෙන් කරන්න පුළුවන් හතරවෙනි වැදගත් කාරණා තමයි external GPU plug කිරීමේ හැකියාව. අපිට සාමාන්‍ය laptop වල VGA card බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ මිලට් අඩු පරිගණකවල තියෙන processor inboard graphic බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මිලට් අඩු පරිගණකයක Thunderbolt port එකක් තියෙනවා නම් මේ external GPU එක plug කරලා මේකේ performance වැඩි කරගන්න පුළුවන්. අපිට මේකට plug කරන්න පුළුවන් RTX වගේ RX series එකේ තියෙන graphic card. අපිට මේ graphic card plug කරලා gaming, video editing එහෙම professional විදිහට කරගන්න පුළුවන්. අපිට මේ graphic card නිසා සාමාන්‍ය laptop එක gaming PC එකක කරගන්න performance වැඩි කරගන්න පුළුවන්. මම මේ වීඩියෝෙන් කියන පස්වෙනි Thunderbolt port එකෙන් කරන්න පුළුවන් වැදගත් කාරණා තමයි network sharing. අපිට සාමාන්‍ය RJ45 cable එකකින් නැත්නම් LAN cable එකකින් කම්පියුටර් දෙකක් අතර file share කිරීමේ හැකියාව තියෙනවා. ඒකත් අපිට මේ Thunderbolt port එකෙන් ඒ වගේම file share කිරීමේ හැකියාවක් දීලා තියෙනවා. Thunderbolt port network sharing එක Gbps 10ක වගේ ස්පීඩ් එකකින් file share කිරීමේ හැකියාවක් තියෙනවා. මේන් අපිට remote editing වගේ කරගන්නත් පුළුවන්. මම මේ වීඩියෝෙන් කියන Thunderbolt port එකෙන් කරන්න පුළුවන් 6 වෙනි වැදගත් කාරණා තමයි docking station plug කිරීමේ හැකියාව. අපිට මේ එක Thunderbolt port එකකට එකවර port කිහිපයක් plug කරන්න ඕන නම් උදාහරණයක් විදිහට HDMI cable එකක්, RJ45 cable එකක්, USB Type C port cable එකක් ඒ වගේ කේබල් ප්ලග් කරන්න ඕන නම් අපිට මේකට Thunderbolt port dock එකක් ප්ලග් කරලා මේ සෙටම එකවර ප්ලග් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපිට එක Thunderbolt port එකකින් සම්පූර්ණ කේබල් සෙටප් එකක් හදා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් Thunderbolt port එකෙන් කරන්න පුළුවන් වැදගත් කරුණු ගැන කතා කරා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහළ තියෙන like button එක click කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දෙකක් බලන්න කැමති නම් පහළ තියෙන subscribe button එක click කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාට share කරන්න කියලා මතක් කරනවා. මෙන්නක වීඩියෝත් එක්ක රැඳිලට බලලා හැමෝටම තෑන්ක්ස්. අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු.